හායි වෙල්කම් බැක් ටු SH Vlogs. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල බජට්ම තියෙන හයි ටී බුෆේ එක. වීඩියෝ එක ස්ටාර්ට් කරද්දිම මට කියන්න තියෙන්නේ ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එතකොට ඔයාලට යන්න කලින් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි යම් මෙතන තියෙන සේවරි කෝන් එක පැත්තට. ඉතින් මෙතන තියෙනවා මිනි ෆිෂ් බන්, මිනි චිකන් පෆ්, හොට් ඩොග්, ස්ප්‍රින්ග් රෝල්ස්, චිකන් ලොලිපොප්, ෆිෂ් රෝල්ස්, පොටේටෝ වෙජස් වගේ අයිටම්ස් තියෙනවා. ඉතින් මේවත් එක්ක අපිට ඩිප් කරගන්න චිලි සෝස් එකකුයි ටොමැටෝ සෝස් එකකුයි තියෙනවා. ඉතින් මෙතන තියෙන සේවරි අයිටම්ස් ගැන කිව්වොත් මේ හැම එකක්ම හරිම ෆ්‍රෙෂ්, හරිම රසට තිබුණා. ඔක්කොම අයිටම්ස් ගොඩක් රසට තිබුණා. අද මම මේ ඇවිල්ලා ඉන්නේ මරයින් බේ හොටෙල් එකේ තියෙන හයි ටී බුෆේ එකට. ඉතින් මේ බුෆේ එක තියෙන්නේ Friday to Sunday 3:30 to 5:30 ටයිම් එකේ තමයි තියෙන්නේ. ඔයාලා යනවා නම් අනිවාර්යෙන්ම හොටෙල් එකට කතා කරලා රිසර්වේෂන් එකක් දාගෙන යන්න. මොකද මේ දවස්වල තියෙන බජට් බුෆේ එකක් නිසා මේ බුෆේ එකට ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම රිසර්වේෂන් එකක් දාගන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි ගිහින් බලමු මෙතන තියෙන සෑන්ඩ්විච් කෝන් එක පැත්තට. සෑන්ඩ්විච් කෝන් එකේ තියෙනවා මිනි චිකන් බර්ගර්ස්, රේන්බෝ සෑන්ඩ්විච්, වෙජි කාති රෝල්ස්, සූෂි, චිකන් රෝස්ට් පාන් විත් පොල් සම්බල්, මිනි පීසා මේ වගේ අයිටම්ස් මෙතන තියෙනවා. ඉතින් මේ හයි ටී බුෆේ එකේ ප්‍රයිස් එක ගැන කිව්වොත් per person net price එක වෙන්නේ රුපියල් 2950. ඉතින් ඇත්තටම මෙතන තිබුණ සෑන්ඩ්විච් අයිටම්ස් ගැන කතා කරොත් මේවත් හරිම ෆ්‍රෙෂ්, ඒ වගේම ගොඩක් රසට තිබුණා. ස්පෙෂලි කියන්න ඕන මේ මෙතන තිබුණ මිනි චිකන් පීසා එක හරිම රසට තිබුණා. ඉතින් මෙතන තිබුණ බෙවරේජස් ගැන කිව්වොත් කෝල් බෙවරේජස් විදියට තිබුණා ෆලුඩා ඩ්‍රින්ක් එකයි, අයිස් කොෆි එකයි. ඒවට ඇඩ් කරගන්න ඩ්‍රෙසින්ස් සුත් තිබුණා. ඒ වගේම හොට් බෙවරේජස් විදියට ටියෝ කොෆි අපිට මෙතන හදාගන්නත් පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා පෑන්කේක් ඇක්ෂන් ස්ටේෂන් එකක්. ඉතින් අපිට මෙතනින් කැමති විදියට පෑන්කේක් හදාගන්න පුළුවන්. ඒවට ඩ්‍රෙසින්ග්ස් විදියට චොක්ලට් සිරප් එකයි, ස්ට්‍රෝබෙරි සිරප් එකයි අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් යම් මාත් එක්ක ඩෙසර්ට් කෝන් එක පැත්තට. ඉතින් මෙතන ඩෙසර්ට් වලට කේක් වැරයිටිස් කීපයක්ම තිබුණා. ඉතින් මේවා හරිම ෆ්‍රෙෂ්, ඒ වගේම ගොඩක් රසට තිබුණා. ඉතින් මෙන්න මේ වගේ අයිටම්ස් තමයි මේ හයි ටී බුෆේ එකේ තිබුණේ. ඇත්තටම ගෙවන ගානට මාරම වර්ත් හයි ටී බුෆේ එකක්. හැම අයිටම් එකම ගොඩක් රසට තිබුණා. ඔයාලත් අනිවාර්යෙන්ම ගිහිල්ලා try කරලා බලන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු හැමෝටම thank you so much. ඒ වගේම මාව තාමත් subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් subscribe button එක
ක්ලික් කරගෙන යන්න. ඒ වගේම ඔයාලා මේ වගේ රික්වෙස්ට් කරන තව වීඩියෝස් මොන හරි තියෙනවා නම් පහළෙහායින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන්ම ඒ තැන් වලට ඔයාලව එක්කගෙන යන්නම්. ඉතින් ඔන්න ටී එකකුත් බීලම මේ බුෆේ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම් ඔයාලා ගාවට. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.